හරි ඔයා පළවෙනියටම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කරගන්න. ඊට පස්සේ YouTube app එක open කරගන්න ඕන. මේ විදිහට YouTube app එක open කරගන්න. හරි YouTube app එක open කරගත්තට පස්සේ අපි කරන්න ඕන ඔයා කැමති ඩ්‍රාමා එකක් තියෙන ඩ්‍රාමා එකක් කාටුන් එකක් තියෙනනම් ඒක select කරගන්න. මම මේ විදිහට මම කාටුන් එකක් download කරන්න යන්නේ. කාටුන් එක select කරගන්නවා මේ විදිහට. මේ විදිහට අපි කාටුන් එකක් open කරගන්නවා. open කරගෙන share button එක ඔබන්න. share button එක ඔබලා ඔයාගේ ෆෝන් එකේ මං කිව්වා app තුනක් තියෙනවා කිව්වේ. app තුනෙන් එකක් download කරලා තියෙේ නම් ෆෝන් එකට ඕන කරන app එක download කරලා තියෙේ නම් මෙතන share button එකට ගියාට පස්සේ snaptube කියලා ඔයාලට පෙන්නනවා ඇති දැන් මෙතන. ඒ විදිහට මෙතන ගිහලා අපිට ඕන quality එක select කරලා යටටම ගියාට පස්සේ subtitle එකක් තියෙනවා. ඔයාලට subtitle එකත් අතින් ගිහිල්ලා ඕන download කරගන්න පුළුවන් ටික් එක දාලා. title එක download කරලා okay දෙන්න. එතකොට ඒක download කරලා sub එකයි video එකයි දෙකම හරි ඔයාලට පේනවා ඇති download වෙනවා මෙතන. මේ විදිහට download දෙනවා. ඊට download වෙනවා. ඔයාලා කිසිම data ගාස්තුවක් යන්නේ නැහැ. ඔයාලගේ මේ unlimited package එක තියෙනවා. YouTube Facebook ඒ වගේ package එක මොනවා හරි තියෙනවා. ඔයාලා download කරගන්න පුළුවන්. data කැපෙන්නේ නැහැ. මේ විදිහට තමයි අපි කරගන්නේ. හරි මම ඔයාලට මේ කොටසෙන් කියලා දෙන්නේ ඉංග්‍රීසි subtitle එක සිංහලට translate කරන්න කොහොමද කියලා. මේ විදිහට Google එකට ගිහිල්ලා ඉංග්‍රීසි subtitle to සිංහල කියලා search කරන්න. මේ වෙලාවට පළවෙනි දේ මේ රතු පාට website එක open කරගන්න. open කරගෙන open කරගෙන ටිකක් වෙලා ඉන්න පොඩ්ඩක්. open වුණාට පස්සේ මෙතන cancel ලකුණු බලලා මේක cancel කරගෙන මේ විදිහට යටට යන්න. යටට ගියාට පස්සේ upload කියලා tab එකක් තියෙනවා. හරි මේ තියෙන upload tab එක මේ tab එක ඔබා ගන්න. මේ ගියාට පස්සේ ඔයාලට snaptube cc කියන file එක ඇතුළේ ඔයා download කරපු subtitle එක තියෙනවා. ඒ subtitle එක මෙතනින් select කරගන්න. මම දැන් download කරේ ඒකේ subtitle එක මම මේ විදිහට select කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක මම select කරගන්න විදිය. හරි මේ විදිහට මම select කරගත්තා. ඊට පස්සේ යටට යන්න. යටට ගිහින් next කියන එක ඔබන්න. හරි next කියන එක ඔබුවා. හරි ඊට පස්සේ අපිට එන්නේ translate කියන එක අපිට මෙතන language එක ඔයාලා තෝරගන්න ඕන සිංහල කියලා. මේ විදිහට මෙතෙන් දැන් එනවා language එක කරනවා select language කියලා ආවා. ඉතින් සිංහල ඔයා තෝරගන්න ඕනේ යටටම ගිහිල්ලා. හරි මේ විදිහට ගිහිල්ලා ඉතින් සිංහල තෝරගන්න. හරි මේ විදිහට සිංහල තෝරගෙන යටට ගිහින් translate කියන එක tap කරන්න. මේ විදිහට විනාඩි කිහිපයක් යනකොට ඔයා translate එක ලබා ගන්න පුළුවන්. ඊට මෙතෙන් cancel click කරන්න. හරි ඔයා download tab එක ආව. මේ download කියන දන ගිහලා මේ රතු පාට යටින් download කියන දන ඔබන්න. මේ විදිහට ඔයාලා උඩින් පේනවා ඇති දැන් download වෙනවා කියලා. හරි ඔය download වෙනවා. මේ විදිහට තමයි English subtitle එක සිංහලට translate කරගන්නේ. හරි ඊළඟ කොටසින් හම්බෙමු. හරි මම ඔයාලට කලින් කියලා දුන්නේ ෆෝන් එකෙන් translate කරන්න හැටි subtitle එක. දැන් අපි computer එකෙන් translate කරන හැටි මම පෙන්නන්නම්. මේ විදිහට open කරගන්න Google Chrome. ඊට open කරගෙන ඔයාලා සිංහල නෙමෙයි sorry English translate කියන එක ගහන්න. English to සිංහල translate කියන අර විදිහටම type කරගන්න. අර විදිහට type කරගෙන මේ විදිහට ඔයාලා ඒක open කරගන්න. හරි ඔයාලා බලා ගන්න ඕන මම type කරනවා මෙතන. හරි මේ විදිහට type කරගෙන නැත්නම් search කරගන්න. මේක මේ යට පෙන්නනවා ඔයාට. search කරගන්න මේ විදිහට search කරගෙන උඩම තියෙන ඒ වගේම icon එක අතු පාට website එක. මේ website එකට ගිහලා ඔයාට අර විදිහටම translate කරගන්න පුළුවන්. හරි අපිට ඊළඟට කරන් තියෙන්නේ this PC open කරගන්න. open කරගෙන අපේ subtitle edit කරන්න ඕන කරන software එක install කරගන්න තියෙන්නේ. මේ විදිහට අපි open කරගෙන මගේ software එක මම download කරලා තියෙන්නේ. ඔයාලා download කරන්න link එක මම පහලින් දාන්න. මේ විදිහට ඔයාලා බලා ගන්න ඉස්සෙල්ලා මේ විදිහට install කරගන්න. ඔයගේ PC එකට මේ software එක මේ විදිහට install කරගන්න. install දෙන්න next දෙන්න. මේ විදිහට ඔයාලා වීඩියෝ එක තියෙන විදිහටම හරියටම බලලා install කරගන්න. හරි මේ විදිහට install කරගත්තා. මේකෙන් තමයි අපි subtitle එක edit කරන්නේ. මම ඉස්සරහට කියලා දෙන්න edit කරන්න කොහොමද මේකෙන් මොකද්ද වෙන්නේ අපේ subtitle එක මොන විදිහට මේ කරන්නේ මෙතන no දීලා finish කරගන්න මේ විදිහට. හරි අපිට ඊළඟට ඕන වීඩියෝ එකයි අපි download කරපු වීඩියෝ එක තියෙන වීඩියෝ එකයි sub එකයි එකට එකතු කරන software එක encode කරගන්න ඕනේ. ඒක encode කරගෙන අපි software එකත් ගන්න ඕන. ආයි this PC එකට යනවා මම download කරලා තියෙන software එක. මේ විදිහට ගිහිල්ලා Bitcode කියන මේ software එක මම open කරගන්නවා. මේ විදිහට open කරගන්න ඕන. open දීලා හරි
මේ විදිහට ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ ඔයාලා PC එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕන. මේ software එකේ පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕන. පොඩි MB 2ක වගේ ෆයිල් එකක්. මේ විදිහට ඉන්ටර්නෙට් කනෙක්ෂන් තිබුණොත් විතරයි ඔයාලා මේක ඉන්ස්ටෝල් වෙන්නේ. ඉතින් ඉන්ස්ටෝල් කරගන්න ෆයිල් එක. ඔයාලා පේන ඇති ඩවුන්ලෝඩ් කරනවා කියලා මගේ PC එකේ එක. ටිකක් කළා යනවා මේක ඉන්ස්ටෝල් වෙන්න පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා ඉතින් බලාගෙන. හරි මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. මේක ඩවුන්ලෝඩ් කරනාට පස්සේ ඔටෝමැටික්ම මේ software එක ඔයාගේ ඉන්ස්ටෝල් වෙනවා with code කියලා. ඔය desktop එකේ icon එකේ පෙන්නනවා මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ. හරි ඔයාලට පේනවා ඇති මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. desktop runtime එක මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඔයාලට පේනවා ඇති. මෙතන ඉන්ස්ටෝල් වෙන්න දෙන්න මේ විදිහට. ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔටෝමැටික්ම with code software එක open වෙනවා ඉන්ස්ටෝල් කියලා වැටිලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකකින් open වෙන විදිය. මේ විදිහට දැන් මෙතනින් cancel කරගන්න. cancel කරගෙන ඔයාලට පේනවා ඇති with code ඉන්ස්ටෝල් වෙනවා. desktop එකේ icon එකක් පෙන්වනවා with code. හරි මේ විදිහට with code open වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් with code එක open වුණාට පස්සේ මොනවා වගේද කියලා මේ software එක. හරි open වුණා. හරි දැන් ඔයාලට පේනවා ඇති මේක තමයි with code app එක. මේකෙන් තමයි වීඩියෝ එක එන්කෝඩ් කරන්නේ. හරි මේ විදිහට එක කැන්සල් කරගන්න. හරි දැන් අපිට ඕන කරන්නේ අපි sub එක edit කරගන්න ඕන. sub එක edit කරගන්න මේ විදිහට app එක open කරගන්න. open කරගෙන app එක පොඩ size එක පොඩ වැඩි කරගන්න. පොඩ පේන්න මදි වගේ නිසා app එක size එක මේ විදිහට වැඩි කරගන්නවා. හරි මෙතන වීඩියෝ කියන tab එකට යන්න. වීඩියෝ tab එකට ගිහලා open වීඩියෝ ගිහලා අපිට ඕන ඔයා download කරත් මම download කරත්තේ cartoon එකක්. ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඩ්‍රාම එක ගන්න ඒක සිලෙක්ට් කරගන්න මෙතනින්. හරි මේ විදිහට සිලෙක්ට් කරගන්න. මම ගිහලා මම ඩවුන්ලෝඩ් කරපු කාටුන් එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි මේ විදිහට සිලෙක්ට් කරලා ඕපන් කරගන්න එක. ඔයාලට පේන්නේ නැති ඒක ඕපන් වුණා. හරි වීඩියෝ එක ඕපන් වෙලා තියෙන්නේ. හරි අපි දැන් ඊළඟට කරන්න ඕන වීඩියෝ එකට සබ් එක ඇඩ් කරගන්න එක. සබ් එක ඇඩ් කරගන්න මෙතනින් ගිහලා අපි මිනිමයිස් කරගන්න ඕන. අපි මේ software එක මිනිමයිස් කරගෙන හරි මේ විදිහට ගිහලා මිනිමයිස් කරගන්නවා. හරි මේ විදිහට මිනිමයිස් කරගත්තම software එක මිනිමයිස් කරගෙන අපි ඊළඟට මේ this PC open කරගන්න මේ විදිහට open කරගෙන හරි open කරගෙන translate කරපු file එක මේ විදිහට select කරගන්න. හරි මේ විදිහට මම this PC එක ගිහලා මගේ subtitle එක open කරගන්නවා මේ විදිහට සිංහල translate කරපු එක මේ විදිහට එක minimize කරලා මම ඇදලා දානවා ක්ලිම් software එකට. මෙහෙම move කරනවා අපි software එකට මෙහෙම ඇදලා දාගන්න software එකට යටට. හරි මේ විදිහට sub එක ඇඩ් කරා මෙතන no දෙන්න ඕන. හරි මම මේ size එක පොඩ්ඩක් lock කරගෙන මේ විදිහට no දෙන්න. හරි මේ විදිහට no දීලා size එක lock කරගන්න පොඩ්ඩක්. හරි ඔයාලට පේනවා ඇති මෙතන tab එකක් තියෙනවා edit කියලා. mouse icon එක ඔයා පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඔයාලට පේනවා ඇති edit කියන tab එක මම පොඩ්ඩක් play කරලා පෙන්නන වීඩියෝ එක. මේ විදිහට ඔයාලට පේනවා sub එක වැටුණා. හරි edit කියන tab එකෙන් මේ විදිහට ඔයා open කරගන්න මේ bar එක. open කරගෙන ඔයාලට කැමති විදිහකට. ඔයාලට ඒ කියන්නේ මම දැන් edit කරන විදිහට ඔයා කැමති නම් මේ විදිහට edit කරගන්න පුළුවන්. ඔයාලට මෙතන මේ tick එක ඔබලා outline එක තියෙන්නේ. පිටිපස්සේ sub එකට outline එකක් දාගන්න පුළුවන් කළු පාටින්. මෙතන tick එක ඔබලා මම දැන් මේ tick එක පෙන්නන්නේ අන්තර tick එක දාලා outline එක මේ විදිහට දාගන්න පුළුවන්. හරි මම tick එක off කරා. මට දැන් outline එකක් ඕනේ නැහැ. ඒ නිසා මම tick එක off කරා. හරි මේ විදිහට මම setting හදා ගන්නවා. sub එකේ මෙතනින් තමයි අඩු කරගන්නේ. sub එකේ size එක මෙතනින් හදා ගන්න පුළුවන්. ඉතින් අපිට sub එක ඉහළ පහළ කරන්න පුළුවන්. ඔය පැත්තකට ඉස්සරහට උඩහට පහළට ඕන පැත්තකට sub එක හදා ගන්න පුළුවන් මෙතනින්. හරි මෙතනින් අපි tick එක දාලා මේ විදිහට ඔක්කොම හරි මේ විදිහට tick එක දාලා මෙතෙන් apply කරලා okay කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති sub එක පොඩි වෙලා ගාන sub එක තියෙනවා වීඩියෝ එකට. මේ විදිහට ඔයාලට කැමති size එකකට ඔයාලට තව පොඩි කරගන්න පුළුවන්. outline එකක් දාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට කැමති විදිහට edit කරගන්න පුළුවන්. දැන් මම file කියලා මෙතන යටම තියෙනවා save as කියලා. ඒ save as කියන තැනට ගිහිල්ලා මේ විදිහට save කරගන්න ඕන.
මේ විදිහට ඔය වීඩියෝ එක බලන්න බලාගෙන මේ විදිහට කරගන්න. මේ විදිහට මම නේම් එක වෙන එකක් ගහනවා රීනේම් කරගන්න ඕනේ නේම් එක. මෙතන රීනේම් කරගෙන හරි මේ විදිහට රීනේම් කරගෙන මම සේව් කරගන්නවා ડોකියුමන්ට් කියන එකට. ඔයාලා කැමති ෆයිල් එකකට ඔයාලා සේව් කරගන්න. හරි මේ විදිහට සේව් කරගන්නවා මම ડોකියුමන්ට් කියන එකට. හරි දැන් සබ් එකට සේව් වෙලා තියෙන්නේ. මේ හදාගත්ත සබ් එක මේ විදිහටම සේව් වෙලා තියෙන්නේ. අපිට දැන් මේක ක්ලෝස් කරන්න පුළුවන්. මම මේ විදිහට ක්ලෝස් කරන්නේ මේක හදිස්සියෙන් ආයි අපිට උවමනාවක් වුණොත් සබ් එකේ මොනවා හරි වැරදිලා ඒක නිසා මම මේක මිනිමයිස් කරගන්නවා. ක්ලෝස් කරන්නේ ඔයාලා ක්ලෝස් කරගන්න එපා. මොනවා හරි ඔයාගේ අතින් වැරදිලා තිබුණොත් එහෙම ඔයාලට ආයි සබ් එක හදා ගන්න ඕන. ආයි මුලින් ඉඳලා හදන්න ඕනේ. ඒ නිසා මිනිමයිස් කරගන්න ඔයාලා. මේ විදිහට මිනිමයිස් කරගන්න. හරි දැන් මෙතන මේක සබ් එක ඕපන් එක ක්ලෝස් කරගන්න. දැන් අපිට ඕන වෙනවා විත් කෝඩ් කියන software එක සබ් එකයි field එකයි එකතු කරන්න. මේ විදිහට විත් කෝඩ් ඕපන් කරගන්නවා මම. හරි විත් කෝඩ් ඕපන් කරගෙන වීඩියෝ ෆයිල් එකෙන් දැන් කියලා අපි ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක සිලෙක්ට් කරගන්න. හරි මම කාටුන් එකක් ඩවුන්ලෝඩ් කරේ. මම කාටුන් ෆයිල් එක සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. මේ විදිහට යටට ගිහිල්ලා හරි කාටුන් ෆයිල් එක මම මේ විදිහට සිලෙක්ට් කරලා ඕපන් කරගන්නවා. හරි ඔයාලට පේනවා ඇති ඕපන් වුණා. ඊට පස්සේ මෙතන ධන no subtitle කියන තැන ධන ලකුණක් තියෙනවා. අන්න ඒ ධන ලකුණ ළඟට ගිහලා ක්ලික් කරන්න. ක්ලික් කරලා අපි ට්‍රාන්ස්ලේට් කරගත්ත සබ් එක සේව් කරේ මම ડોකියුමන්ට් එකට සේව් කරේ. ඒක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න. හරි මේ විදිහට ඕපන් කරගෙන අතන පහළ තියෙන බාර් එක ඔබලා බර්න් ඉන් කියන එක ටික් එකක් දාගන්න. මේ විදිහට ඔයාලා බලාගන්න වීඩියෝ එකේ පෙන්නනවා. මේ විදිහට ඔයාලට සබ් එකේ ඕන resolution එක දාගන්න. මම 1080p දාලා encode කරගන්නවා මේ විදිහට. encode වෙනකම් පොඩ්ඩක් කරලා යනවා. ඔයාලා PC එකේ ස්පීඩ් එක අනුව තමයි මේක වෙන්නේ. මගේ PC එකේ ස්පීඩ් එක අනුව ටිකක් කරලා යනවා මට මේක encode කරගන්න. හරි මේ විදිහට encode වෙනවා. ඊට පස්සේ ඔයාලා තියෙන වීඩියෝ එක export වුණාට පස්සේ දාලා බලන්න. ඔයාලට මම පෙන්නන්න export වෙලා වැටෙන ෆයිල් එකත් වීඩියෝ Windows වල වීඩියෝ කියන ෆයිල් එකට වැටෙන්නේ. ඔයාලට පෙන්නන්න වීඩියෝ එක බලාගෙනම ඉන්න. වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම මේ එන්කෝඩ් වෙන එක ටිකක් කරලා යනවනේ. ඒ නිසා මම ස්පීඩ් කරලා පොඩ්ඩක් දාන්න. හරි දැන් එන්කෝඩ් වෙන ළඟයි. ඔයාලට පේනවා තා පොඩ්ඩයි තියෙන එන්කෝඩ් වෙන 90 ගණක් තියෙන්නේ. හරි මම ඔයාලට පෙන්නන්නම් එන්කෝඩ් වුණාට පස්සේ ෆයිල් එක වැටෙන්නේ කොහොමද කියලා. හරි දැන් ඔයාලට පේනවා සක්සස්ෆුල් කියලා වැටලා තියෙන එන්කෝඩ් එක. හරි මේ විදිහට මෙතෙන් ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරගෙන this PC ඕපන් කරගන්න. මේ විදිහට රයිට් ක්ලික් කරලා this PC ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඔයාලට පේනවා ඇති වීඩියෝ එකවල තියෙනවා මෙතන desktop එකේ ඔයගන්න. මම දැන් සිලෙක්ට් කරගන්න වීඩියෝ කියන එක. මේ වීඩියෝ කියන ෆයිල් එක ඇතුළට යන්න. ඔයාලට පේනවා ඇති මම එන්කෝඩ් කරපු වීඩියෝ එක මෙතන වැටලා තියෙනවා. මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්න සබ් එකයි වීඩියෝ එක දෙකම එකට තියෙන්නේ. හරි මේ විදිහට ඕපන් කරා. හරි ඔයාලට මම පෙන්නන්නම් ඉන්න. හරි ඔයාලට පේනවා ඇති දැන් සබ් එක මේ විදිහට වැටෙනවා මේ වීඩියෝ එකේ. දැක්කනේ සබ් එක මේ විදිහට තමයි හදාගන්නේ අපි. මේ ඔයාලා ඩ්‍රාම එකක් මම මේ කාටුන් එකක් හැදුවා. ඔයාලා ඩ්‍රාම එකක් හදනවා නම් ඩ්‍රාම එකට සබ් එක දාන්න මේ විදිහටමයි. මේ විදිහටම හදාගන්න පුළුවන් සබ් එක දාලා. ඔයාලට ඩ්‍රාම එක YouTube දාන්න පුළුවන්, Facebook දාන්න පුළුවන්. මම අර කලින් දැම්මේ මම මේ page එකේ කලින් දැම්මේ ඩ්‍රාම. ඒ විදිහට ඔයාලට මේ විදිහට දාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇතින් මේ විදිහට තමයි හදාගන්නේ සබ් එක. වීඩියෝ එක ඉවර නෑ. තව කොටසක් තියෙනවා මේ වීඩියෝ එකේ. මම ඊළඟට කියලා දෙන්නේ. වීඩියෝ එක MB ගණන් කියන්නේ දැන් මේක එන්කෝඩ් කරලා පස්සේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරලා පස්සේ MB ගාන වැඩි වෙනවා 2GB 3GB වගේ. ඒ 3GB 2GB ගාන MB 200ට 150ට අඩු කරලා Facebook එකට අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.